එහෙම බෑ. මොකද අපිට ගොඩක් වැඩ තියෙනවා. Good morning. අද ඉරිදා. අද ඇත්තටම කියනවා නම් අපේ හොස්ටල් එකේ type celebration එක. දැන් තමයි යාලා කෝලම් අදින්න පටන් අරන් තියෙන්නේ. අන් ඔයාලා දන්නානේ කෝලම් මොකක්ද ඒකට කියන්නේ? කෝලම්නේ. ඒ වුණාට අපි ස්ටඩි කරන්න යුනිවර්සිටි එකට යන්න හදන්නේ. මොකද මෙතන ඉන්දියාවේ ෆෙස්ටිවල් එකට යන්නත් වෙනවානේ සෙලිබ්‍රේෂන් එකට. එහෙම බෑ. මොකද අපිට ගොඩක් වැඩ තියෙනවා. ඒ වගේම අද ඉරිදා නිසා කන්න තැනක් හොයාගන්නත් අපිට ගොඩක් අමාරුයි. අපි තාම උදේට කාලත් නැහැ. ඉතින් අපිට තාම වෙලා නැහැ නේ. Oh, being honest, didn't mean to fall in love with you. Just kinda happened. ඉතින් මේ ලස්සන දේවල් පිරිච්ච gift box එක මට එවලා තිබ්බේ Fairy by Ish කියන page එකෙන්. ඉතින් ඔයාලටත් pencil case, sticky notes, ඒ වගේම මේ ඔය giraffe වගේ ඉන්න ලස්සන pan වගේ stationery items, ඊට අමතරව book stickers, wall stickers, hair balls, clips වගේ ඔයාලට ඕන කරන දේවල් ගොඩක් එකම තැනකින් ගන්න නම් ඔයාලත් අදම ගිහිල්ලා Fairy by Ish page එකෙන් order එකක් දාන්න. page links වගේම WhatsApp number එක මම description box එකේ දාලා තියෙන්නේ. Thank you so much. අපි රෙඩි වෙලා එනකොට එළිය අය කෝලම් ඇඳලත් ඉවරයි. යාලට පුළුවන් මාර ඉක්මනට අඳින්න. බලන්න කොච්චර ලස්සනද කියලා. ඒ වගේම කිරි උතුරන නැකතත් එතකොට පටන් අරගෙන තමයි තිබුණේ. කොහොම හරි යුනිවර්සිටි එක ඉස්සරහා අපේ සුපුරුදු ෂොප් එක දා වෙලාවට ඕපන් කරලා තිබ්බ හින්දා අපි උදේට කෑවේ එතන. අපි යුනිවර්සිටි එකේ ස්ටඩි ඒරියාස් කීපයක්ම බලන්න ගියා. ඒ හැම තැනකම වගේ ළමයි පිරිලා. ඒ හින්දා අපි අන්තිමටම නැවතුනේ සයන්ස් එකේ ස්ටඩි හෝල් එකේ. අපිට මේ වීක් එකේ ඩේලි ලේබල් වල ලෙක්චර්ස් තිබුණා. එතකොට වෙන්නේ අපිට කිසිම දෙයක් පාඩම් කරගන්න නෝට් එකක් හරියට බලන්න ටයිම් එකක් නැති වෙන එක. එහෙම වෙලා කොහොම හරි මට දැන් පාඩම් 3ක් විතර එකතු වෙලා තියෙනවා. ඒ ටික මම බලලවත් මුකුත් කළා නැහැ. ඉතින් දැන් අපිට එක්සෑම් එකට ගොඩක් ළඟයිනේ. ඒ හින්දා මේ කාලේ පුළුවන් විදියට හරි ෂෝට් නෝට් එකක් හරි හදාගන්න එක ගොඩාක් වටිනවා. ඒ හින්දා තමයි අද මම ඩිස්පියුට් සෙටල්මන්ට් මෙකැනිසම් වලට ෂෝට් නෝට් එකක් හදන්න ඕන හින්දා හොස්ටල් එකේ ඉන්නේ නැතුව අපි තුන්දෙනාත් එක්ක කතා වෙලා යුනිවර්සිටි එකට ආවේ. හිමානම් ආවේ නැහැ. අද ආවේ මායි, කවි, දුලනී විතරයි. අපි තුනත් එක තමයි ආවේ. කොහොම හරි මේ ටික කරගන්න. මොකද අපිටත් දැන් ගොඩක් අර ගොඩ ගැහිලා හින්දා ටිකක් මේක ඇත්තටම ඔළුවට වදයක්. Natural විදිහට වැඩ කරනවා. යාළුවොත් එක්ක ඉන්නකොට ඉතින් ඔයාලා හිතන්න එපා මාර ප්‍රොඩක්ටිව් විදිහට වැඩ කරන්න පුළුවන් කියලා. මොකද මේ ඉතින් අතෑත් එක්කනේ මම ඉන්නේ. චුට්ටක් කියවනවා පොඩ වෙන දේවල් කතා කරනවා. ඒ වුණාට ස්ටඩි ඒරියා එකකට ආවට පස්සේ ෆෝන් එකෙන් කතා බලන්නවත් අනිවාර්යෙන් ඇඳට ගිහිල්ලා නිදා ගන්නවත් බැරි හින්දා අනිවාර්යයෙන්ම දවසම වැඩ ටිකක් කරගන්න පුළුවන්. ඒ හින්දා තමයි හොස්ටල් එකේ ඉන්නේ නැතුව මම කැම්පස් එකට ඇවිල්ලා වැඩ කරන්න කැමති. මෙන්න මේකට
ලන්ච් ටයිම් අපි කන්න යන්න කියලා හැදුවා අවිලා පාඩම් කරන්න ඒකට අපිට කන්න තියෙයිද දන්නේ නැහැ මේ වෙලාවට ගිහිල්ලාම තමයි ඒක බලන්නේ fight. How do you feel? Are you hurting? Maybe we should take some time. I think I tend to take you for granted, but I think with me you're misunderstanding. You say you think you might just abandon us. Don't leave, no, please not now. If you need to breathe, we can figure this out. Don't pack the bags, don't leave the keys. Find your peace and clarity. Take a day, take a week, baby, just stay with me. Baby, just stay with me. ඊළඟට හිමාය කන්න දැන් මම ඉවර කරනවා දැන් ලේබර් ට්‍රිබියුනල් මම ඉවර කරනවා මම කන්සිලියේෂන් මම ඉවර කරා දැන් මම ලේබර් ට්‍රිබියුනල් එක බලනවා මම ලේබර් ට්‍රිබියුනල් ආබ්‍රේෂන් මම බලනවා එහෙම බෑ මෙතන නම් කරුණේ ඔට්ටු මම එදාර පැය දෙකක් රෙකෝඩින් එක මම දැන් ලේබර් ට්‍රිබියුනල් බලනවා ලේබර් ට්‍රිබියුනල් බලලා ඉවර කරලා ඊට පස්සේ මොකක්ද කිව්වනේ ඉතින් ලොකු දෙයක් නෙමෙයි වා ඔව්, දෙන්නත් ඔව්, කියවගෙන ඔව්, මෙතන බං ලේබර් ට්‍රිබියුනල් 1 2 3 4යි 5යි 6යි පිටු 6ක් තියෙනවා හරි ඔව් එඩි කලම්ස මම මෙතන නැගිටින්නේ අනේ අපිට නෙමෙයි කියන තියෙන්නේ කොහොම හරි මම මෙතනට ආපු හින්දා අද දවස වෙනුවෙන් මම වෙන් කරගෙන ඉඳපු ටොපික් සේරම කවර් කරගන්න මට පුළුවන් වුණා. අපි එළියට යනකොට 6ට විතර ඇති. දැන් ටී එකක් එහෙම බීලා හොස්ටල් එකට යන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා මගේ ස්ටඩි ව්ලොග්ස් වලට කැමති නම් අනිත් ව්ලොග්ස් බලන්න කැමති නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. See you in the next vlog. Bye bye.